අයිබෝන් සියලු දෙනාට පළමුුවෙන්ම මැග්නයිට් මිෂන් YouTube චැනල එක වශයෙන් මේ මොහොත වන විට ආපදාවට ලක් වූ අවතැන් වූ සියලු දෙනාට කනගාටුව ප්‍රකාශ කරනවා. මං මේ වීඩියෝ එක කිරීමට බලාපොරොත්තු වෙන්නේ හදිශ්‍ය අවශ්‍යතාවයන් වලට වාහනේ පාවිච්චි කරන කෙනෙක් වාහන පාවිච්චි කරන්න කලින් වාහනේ පදවද්දි කරන්න ඕන දේවල් ගැන පොඩි වීඩියෝ එකක් තමා මේකෙදි බලාපොරොත්තු වෙන්නේ කරන්න. එතකොට මේකෙදී කියන්න ඕනේ මූලිකවම පළවෙනි දේ තමා ඔයාලා වාහනේ එදවද්දී ගංගා ඇලදොල වගේ ඒ වගේ තැන්වලදී වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක තිබ්බට එකපාර දාන්න යන්න එපා. හේතුව තමා වාහනේ කොච්චර ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් තිබ්බත් බැරි වෙලා හරි එක ෂණයකින් වාහනේ යනකොට වාහනේ වතුරත් එක්ක පාවෙන්න බලනවා. ඊට පස්සේ ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මූලිකවම එක මතක තියාගන්න. ඊළඟ දේ තමා වාහනේ පදවන්න කලින් වයිපර් බ්ලේඩ්ස් හරි ආකාරයෙන් තියෙනවද කියලා චෙක් කරන්න. ඊට අමතරව මේකෙදි ඉස්සරහා වගේම ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ පිටිපස්සත්. පිටිපස්සේ විෂන් එකත් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. හරියට වයිපර් බ්ලේඩ් එක මොනවත් ඩැමේජ් වෙලා නැද්ද කියලා චෙක් කරගන්න. කියන්න ඕනේ වාහනේ ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරන්න කලින් බලන්න ඕනේ තව දෙයක් තමයි ටයර් ප්‍රෙෂර් එක. ඒතර මේ බටන් එක හරහා ඔයාට ටයර් ප්‍රෙෂර් එක ඕකේද නැද්ද කියලා බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි. හේතුව තමයි මේක ටයර් ප්‍රෙෂර් එක ලෝ වුණොත් ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා ලොකු හානියක් වෙන්න පුළුවන්. වගේම මේකේ තියෙන තවත් ඔප්ෂන් එකක් තමයි මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක. ඒක අනිවාර්යෙන්ම මේ බටන් එකෙන් ඔන් කරගන්න ඕනේ. දැන් මේකේදී ඔයාලට පේනවා ඇති ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක ඔෆ් වෙලා තියෙන්නේ. එතකොට මේකේදී මේක හරහා ඔන් කරගන්න පුළුවන්. මේ ඩ්‍රයිව් කරද්දී රෑකට මේ නිසා මැග්නයිට් ටෙක්නෝප්ලස් ඇන්ඩ් above variant වලට ෆොග් ලැම්ප් එකක් ඉන්ක්ලූඩ් වෙනවා. එතකොට ඒකෙදී ඒ ෆොග් ලැම්ප් එක මේක හරහා ඔන් කරගන්න පුළුවන්. ඒක හරහා ඔයාලට විසිබිලිටි එක ගොඩක් දුරට හදාගන්න පුළුවන්. අමතරව මේක හරහා ඔයාලට ඉස්සරහා ග්ලාස් එක ඩීෆොග් කරගන්න පුළුවන්. ඒ වගේ මේක හරහත් ඔයාලට පිටිපස්ස ග්ලාස් එකත් ඩීෆොග් කරගන්න පුළුවන්. මොකද මේක විශේෂම හේතුව වන්නේ පිටිපස්ස ග්ලාස් එකත් විසිබිලිටි එක පේන්න ඕනේ ඩ්‍රයිව් කරද්දී. අමතරව තව තියෙන ඔප්ෂන් එකක් තමයි වයිපර් බ්ලේඩ් එකේ වැස්සේ බින්දු ප්‍රමාණය රෝටර් රොප්ලට් වලට අනුව පවර් එක වැඩි කරගන්න පුළුවන් මේක හරහා. ඒ වගේම මෙතනින් ඔයාලට පිටිපස්සේ වයිපර් එකත් ඔන් කරගන්න පුළුවන්. අමතරව වාහනේ පදවන්න කලින් වින්ඩ් ස්ක්‍රීන් එක ක්ලීන් කරන්න අවශ්‍ය නම් ඒ වගේ සිටුේෂන් එකකදී ඔයාලට මේක උඩට කරොත් ඉස්සරහා වින්ඩ් ස්ක්‍රීන් එක ක්ලීන් කරගන්න පුළුවන්. ඒ වගේම මේක පල්ලෙහාට කරොත් පිටිපස්සේ ග්ලාස් එක ක්ලීන් කරගන්න පුළුවන්.